තින්න සංගති පස්සෝ කියන එකද? එහෙමයි අරනවා. ඒ කියන්නේ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස. දැන් මොන්ඩිසෝරිද අර ඇහැට නේද? පින්තූර දීලා රතු පාට කියලා නේද? රෙඩ් yellow blue කියලා දරුවට උගන්වන්නේ. කන්ට શબ્දයක් දෙන්නේ මේ දෙක එකතු වෙන එක තමයි ඔය කියන්නේ. දිට්ඨ සුත මුත එකට එකතු වෙන කම්පණයනේ. තින්න සංගති පස්සෝ කියන්නේ. මනෝවිඤ්ඤාණය දැනගන්න එකනේ. එහෙමයි. නේද? අර මොන්ඩිසෝරි උගන්වන්නේ පුටුව කියනකොට ඇහැට දෙනවා පින්තූරය. කන්ට දෙනවා පුටුව කියන්නේ ශබ්ද. ඇල්ලුවොත් අදගතිය. දිට්ඨ සුත මුත නේද? දිට්ඨ කියන්නේ පේන එක, සුත කියන්නේ ඇහෙන එක, මුත කියන්නේ දැනෙන එක. නේද? ඒ කියන්නේ සුවඳ, රස, පහස, මුත කියලා එක. ශරීරයේ නේද? කායට දැනෙන උණුසුම සීතල ගති පටවියක් උතේජවා කියන්නේ. ඒතර මේ ආයතන එකට එක මොහොතේ එකට එන කම්පණය තමයි අර ශබ්ද තරංග, වර්ණ තරංග එකතුන චිත්ත තරංග හදනවා කියන්නේ. ඇහැට දැන් මොන්ඩිසෝරි දරුවට පෙන්නන ඕන පුටුවක්. කනට කියනවා පුතේ මේක පුටුව කියලා. එතකොට ඒ දරුවා ඊගව දවසෙත් ඇවිල්ලා පුතේ මේ මොකද්ද කියලාම පුටුව කියලා කියනවා. අර ශබ්දේ වර්ණ ඒවා එකට එනවා. එනන එකට එකතු වෙනවා. ඒක එන කම්පණය තමයි සිතුවිල්ල කියන්නේ. ඊට පස්සේ කෝල් එකක් දීලා ටීචර් ඇහුවොත් පුතේ මේ පුටුව මේ අඳින්න කියලා ඒ දරුවා පින්තූරය අඳිනවා පුටුව. ශබ්දයක් දුන්නොත් අර රූපෙත් එනවා නේ. එකතු වෙලානේ තියෙන්නේ. එහෙමයි අරනවා. ශබ්දයයි ඒතකොට අර හිතේ ඉන්නගෙන එක තමයි නේද උරන්න හදන්නේ ඉතින් අඳිනවා කියන්නේ. අහන්නේ ප්‍රශ්නේ ඒක. සිතුවිල්ල හැදෙන හැටි. ඔක තමයි සිතුවිල්ල. පැහැදිලි. පැහැදිලි අරනවා. හ්ම්. ඒක තමයි හිතවිල්ල ගැන එතකොට නේද අරනවා. ඔව් සිතුවිල්ල හැදෙන.